මචං වැඩට ගිහිල්ලා සතියක් විතර යද්දී එක දවසක් මැෂින් එකේ යතුර කාමරයෙන් ගන්න මට අමතක වුණා. හැබැයි මචං මං හිතුවේ නෑ මේ දවස මගේ ජීවිතේ වෙනස් කරાવી කියලා. ඉතින් මචං කාමරේ ඉඳන් සයිට් එකට යන්න අපිට යන්න තිබුණා කිලෝමීටර් 10ක් විතර දුර. සයිට් එකට ගිහිල්ලා බලනකොට තමයි යතුර නෑ කියලා මම දැනගත්තේ. ඉතින් මම යතුර ගේන්න අමතකුණා කියලා මගේ ගුරාට කිව්වා. ඔබ දන්නවද ඊට පස්සේ මොකද්ද වුනේ කියලා? මට මතක විදියට එදා මගේ පර්ස් එකේ තිබුණේ රුපියල් 100ක් විතර. ඒ වෙලාවේ මගේ ගුරා මගේ පර්ස් එක උදුරලා ගත්තා. මට කිව්වා පයින් බෝඩිමට ගිහින් යතුර අරගෙන පයින් එන්න කියලා. ඒකත් නිකම්ම නෙමෙයි මචං. මට වෙලාවක් දුන්නා මේ වෙලාවට කලින් එන්න ඕන කියලා. ඉතින් මචං මං ආයෙත් බෝඩිමට යන්න පිටත් වුණා. මට පට්ටම දුකක් දැනුණා. ඒ වගේම කිලෝමීටර් 10ම මට අඬ යන්න වුණා. මට හිතුණා පාරේ යන බයිසිකලයකට අත දාලා බෝඩිමට යන්න. ඒත් ඒ ගමේ හිටපු ගොඩාක් අය මගේ ගුරාව අඳුරන නිසා මට ඒක කරන්න ගොඩාක් බය හිතුණා. ඉතින් මං කිලෝමීටර් 10ක් පයින් ගිහින් යතුර අරගෙන ආයෙත් කිලෝමීටර් 10ක් පයින් ඇවිත් යතුර අරගෙන ආවා. මම සයිට් එකට එනකොට මැෂින් එක කානුවක්